මොකටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ගිය සතියේ මීට දවස් කිහිපයකට කලින් මේ කතා කරා අපි A level වලට පොඩි සපෝටිං සෙමිනාර් සීරීස් එකක් වගේ වීඩියෝ සීරීස් එකක් යනවා. ඒකෙදි අපි පළවෙනිටම තෝරගත්තේ බලය කියන පාඩම. බලය කියන පාඩමේ පළවෙනි වීඩියෝ සෙෂන් එක ගියා. ඒකදී අපි හඳුන්වා දුන්නා රෝඩ් මැප් එකක් කියලා එකක්. ඒක හරියට කන්ටෙන්ට් එක වගේ කියලා කිව්වා. ඒකදී අපි කතා කරන බලාපොරොත්තු වෙන මූලික හරපද්ධති මූලික මාතෘකා ගැන පොඩ්ඩක් සාකච්ඡා කරා. එතකොට අද දවසේ ඒකෙන් මාතෘකා දෙකක් පමණ අපිට සාකච්ඡා කරන්න පුළුවන් කිව්වා. ඒ මාතෘකා දෙකත් අරගෙන තමයි අපි අද ඇවිල්ලා තියෙන්නේ. ඔයගලන්ට ඒ පිළිබඳ පොඩි දැනුමක් ලබා දෙන්න. ඇත්තරම මේ කතා කරන මාතෘකා දෙක ඇහුවොත් එහෙම ඔයා ලොකුවට තැකීමක් ගන්න එකක් නෑ. මේක පුළුවන්නේ කියලා සමහරට වීඩියෝ එක ස්කිප් කරන්නත් පුළුවන්. නමුත් ටුට්ටක් ඉවරනකම් බලාගෙන ඉන්න මේ ඔයා දන්න දේවල්මද මේකේ තියෙන්නේ කියලා. හරි. පළවෙනි මාතෘකාව අහපු ගමන් මේකද කියලා යයි පොඩ්ඩක් ඉවරනකම් බලන්න. පළවෙනි මාතෘකාවෙන් මට තේරෙයි වා නොදන්න යමක් මේක ඇතුලේ තියෙන්න පුළුවන් කියලා. හරි. මම මේ විශේෂයෙන්ම පළවෙනි දවසේ ඉඳලම පුන කියනවා බලය ඔයාට බැරි වෙන්න එක හේතුවක් තමයි ඔයාගේ ඔය මේ හිතන පරාසය. ඔයා මුලින්ම දැනගන්න ඕනේ බලය කියන පාඩම ඇතුලේ තීරි සංකල්ප කිහිපයක් තියෙනවා දැනගන්න. මම කියන්නේ මේක මාරා අමාරු පට්ට එහෙම එකක් කියන එකට වඩා ඔය එහෙම නොකිය කියලා ලේසියට අතාරන ගොඩක් කට්ටියට මෙන්න මේකේ ඒ කියන සුළු ප්‍රමාණයේ තීරි ටිකවත් හම්බ වෙන්නේ නැහැ. එහෙම වුණාම තමයි ඔයාට හොඳ මට්ටමේ ගණක් හදාගන්න බැරි. හරි. එතකොට පළවෙනියටම එදා කන්ටෙන්ට් එක මතක ඇති ඔයගලන්ට. ඒකේ අපිට පළවෙනි මාතෘකා දෙක තියෙන්නේ. පළවෙනි මාතෘකාව බලයේ දෛශික ස්වභාවය විමසීම. ඊට පස්සේ බල පද්ධතියක සංප්‍රයුක්ත බලය සෙවීම කියන කොටස් දෙක. ඒකෙන් අපි පළවෙනි කොටස අද සාකච්ඡා කරමු. බලයේ දෛශික ස්වභාවය සාකච්ඡා කිරීම. හරි. එතකොට බලයේ දෛශික ස්වභාවය සාකච්ඡා කරනවා කියන එකේදී අපි මුලින්ම දැනගන්න ඕනේ බලය දෛශිකයක්ද? එහෙම නැත්නම් අපි ඊටත් කලින් දැනගන්න ඕනේ දෛශිකයක් කියන්නේ මොකක්ද කියලා. මම ඒක කිව්වා ඔයගොල්ලෝ දැන් මේක අහපු ගමන් ඕලෙවල් දිගෙන ගත්තනි කියලා වීඩියෝ එක ස්කිප් කරන්න පුළුවන්. නෑ අහගෙන ඉන්න. එතකොට බලයේ දෛශිකයක් කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්න විදිහට කරුණු කාරණා දෙකකින් සමන්විත එකක්. හරි. ඒකේ පළවෙනි එක විශාලත්වයක් තියෙනවා. විශාලත්වයක් තියෙනවා. හරි. ඒ කියන්නේ ඔයගොල්ලෝ යම් රාශියක් සලකනවා නම් ඒ රාශිය ඇතුලේ ඒ රාශියට විශාලත්වයක් තියෙනවා. මේ මොකද්ද කියන එක මම පැහැදිලි කරන්න. ඊට පස්සේ දිශාවක් තියෙන්න ඕන. හරි. මම මේකත් පැහැදිලි කිරීම කරනවා. ඒතර විශාලත්වයක් කියන්නේ ඇත්තටම දැන් ඔයා හිතන්නකෝ අපි ගමුකෝ දුර කියලා. දුර මනින්න ඒකකයක් තියෙනවා. අපිට දුරේ විශාලත්වයේ ප්‍රමාණය සංඛ්‍යාත්මකව කියන්න පුළුවන්. අන්න ඒකට තමයි විශාලත්වයක් තියෙනවා කියලා කියන්නේ. ඒතර දිශාවක් තියෙනවා කියලා කියන්නේ ඒක ගමන් කරන හෝ ඒකේ ක්‍රියා රේඛාවක් ක්‍රියා කරන දිශාවක් තියෙනවා. මේකදී යම් විශේෂයක් තියෙනවා. ඒක මම කිව්වේ අහගෙන ඉන්න වැදගත් කියලා. දිශාවක් තියෙනවා කිව්වහම ඒ අපි ගන්න නිර්වචනය යම් වැරද්දක් තියෙනවා අතන. දිශාවක් තියෙනවා කියන එකට වඩා නිශ්චිත දිශාවක් තියෙනවා කියන වචනේ තමයි හරි වචනේ. අපි පොඩි කලින් ඉඳලා තියෙන ඉගෙනගෙන තියෙන දිශාවක් තියෙනවා. මම මේක සාධාරණ නිරූපණය කරොත් මේක මම බොහොම සරල මට්ටමේ නිරූපණය කරන්නේ. අපි ගමුකෝ දුර හා විස්ථාපන. මෙන්න විස්ථාපන. හරි. මම ඔයගලන්ට ලොකු විස්තරات එක්ක කියන්නේ නැහැ. මොකද මේක වීඩියෝ සීරීස් එකක් ක්ලාස් එකක් නෙමෙයි. නමුත් මට අවශ්‍ය ඔයගලන්ට හොඳ මට්ටමේ ගණක් වීඩියෝ එක හදලා වුණත් ගොඩ දාගන්න පුළුවන් මට්ටමකට ගේන්නේ. ඒ නිසා මම ඒකට අවශ්‍ය සියලුම කාරණා කරනවා. හැබැයි දීර්ඝ විස්තර රහිතව අවශ්‍යම කාරණා ටිකත් එක්ක තමයි මම යන්නේ. හරි. ඒතර දුර කියන්නේ අපි A සහ B ලක්ෂ දෙකක් ලකුණු කරොත් එහෙම මෙන්න A මෙන්න B අපිට තියෙනවා මෙන්න මෙහෙම මෙතනින් මෙහෙම ලකුණු කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන නම් A ඉඳලා B ට මෙහෙම පාත් එකක යන්න පුළුවන්. මෙහෙම යන්න පුළුවන්. ඔය පාත් කීපයක් තියෙනවා. හරි. එතකොට දැන් ඔයාට මේ දිශාවට යනකොටත් ආරම්භයේ සිට අවසානය දක්වා දිශාවක් තියෙනවා. දැන් මෙහෙම පටන් ගත්තත් මේක යනකොටත් දිශා තියෙනවා. මේක නැති වෙන්නේ නිශ්චිත දිශාවක්. අවසානයේ සිට ආරම්භයේ සිට අවසානය දක්වා එකම දිශාවක් රහිත වීම තමයි තියෙන්නේ. නැත්තම් මෙහෙ දිශාවක් තියෙනවා මේ ආරම්භයේදී මේ පැත්තට තියෙනවා ටික වෙලා ගිහින් මෙහෙම තියෙනවා මෙහෙම තියෙනවා ඔහොම තියෙනවා. අනේක තමයි තේරුම් ගන්න ඕන කාරණේ. මේ අපි ෆිසික්ස් ඉගෙන ගන්නවා කියන්නේ හරි ගැඹුරින් හරි සංකල්පත් එක්කලා මේක ඉගෙන ගන්න ඕනේ. මේකෙත් ওই කතාවම තියෙනවා. එතකොට ඔයා බලන්න විස්ථාපනය. විස්ථාපනය කියන්නේ A to B. හරි. A ඉඳලා B ගත්තොත් එහෙම ඒකෙදි A to B කියලා තියෙන කෙටිම පාර තමයි අපි විස්ථාපනය කියලා කියන්නේ. බලන්න එතකොට නිශ්චිත දිශාවක් තියෙනවා. A වලින් ආරම්භ කරලා B වලට යන ගිහින් අවසන් වෙන කල්ම එකම දිශාව තමයි නියෝජනය කරන්නේ. එහෙනම් අපි දන්නවා විශාලත්වයක් තියෙන්න ඕනේ. මින් ඉදිරියට අපි කියනවා නිශ්චිත දිශාවක් තියෙන්න ඕනේ කියලා. හරි. ඒතර බලයේ දෛශික ස්වභාවය ඕක. සමාන වෙන දෛශිකයක් කියන්නේ ඕක.
අපි බලමු බලය කොහොමද එහෙම උනේ කියලා. හරි. මේකේ පොඩි කතාවක් තියෙනවා. මේ කතාවත් එක්ක පැහැදිලි කිරීම හරි වැදගත් වෙනවා. එතකොට ඇත්තටම බලය කොහොමද දෛශිකයක් උනේ? හරි. බලය කෙලිම බලයේ දිශාව, චලිත දිශාව, එහෙම නැත්නම් ත්වරණයේ දිශාව කියලා ඔයගොල්ලෝ ඉගෙන ගන්න එක. හරි. නමුත් මෙන්න මේ කියන කාරණෙත් පොඩ්ඩක් බලන්න. බලය කියලා කියන්නේ අපි දන්නවා F සමානයි ma. හරි. බලය කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ත්වරණය. අපි මේකෙදිත් ඔය ගොඩක් වෙලාවට SFT කරන කට්ටිය ලකුණු කරන්නේ නැහැ. අතරම බලයේ ධන ක්‍රියා කරන දිශාවක් අපි පෙන්වනවා. ඒකත් එක්කම අපි තීරය දන්න කට්ටිය දන්නවා මෙන්න මේකට ත්වරණයට දිශාව ලකුණු කරනවා. ඔය ඕගෙනුත් පැහැදිලි කරනවා ත්වරණයේ දිශාව බලයේ දිශාව වෙනවා කියලා. ඊට අමතරව බලය මේ පැත්තට ගන්න, මේ පැත්ත ධන කියලා හිතනවා කියන එක මේකේ පෙන්වනවා. හරි සමහරු මේ වීඩියෝ එක බලනකොට සමහරලාට ඔයගොල්ලෝ මේ ගණන් විසඳනවත් ඇති මේක දන්නේ නැතුව. ඒකයි මම කියන්නේ තීරිත් එක්ක යන්න. ඔයගොල්ලෝ ලේසි ගණක් හදාගන්න ප්‍රශ්නයක් වෙන එකක් නැති. නමුත් ඉස්සරහදී ඔක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි. එතකොට ඔන්න බලන්න මේ කාරණේ. ඇත්තටම බලයේ දිශා මේ බලයේ දෛශිකයක් වෙන්නේ බලයේ බලයට දිශා විශාලත්වයක් තියෙනවා. අපි නිව්ටන් වලින් කියන්නේ. මොකද අපිට ප්‍රශ්නයක් එනවා. අපි කිව්වා දැන් දෛශිකයක් නම් අනිවාර්යයෙන්ම ඒ දෛශිකයට විශාලත්වයක් තියෙන්නත් ඕන, දිශාවක් තියෙන්නත් ඕනේ කියලා. ඔව් අපි දන්නා පොඩි කාලේ ඉඳලා බලයේ ඒකක නිව්ටන්. එතකොට නිව්ටන් ප්‍රමාණ වලින් අපි කියනවා. එතකොට ඒ විශාලත්වයක් තියෙනවා. කොහො දිශාව? දිශාව තමයි අපිට ප්‍රශ්නයක් වෙන්නේ. හරි. දිශාවක් කියන එකට වඩා දැන් අපි අලුතෙන් ඉගෙන ගත්තා නිශ්චිත දිශාවක් තියෙන්න ඕනේ. එහෙනම් බලමු නිශ්චිත දිශාව කොහොමද එන්නේ කියලා. ඇත්තටම බලයේ දිශාවම තමයි ත්වරණයේ දිශාව වෙන්නේ. හරි. මේක ටිකක් අපි ප්‍රායෝගිකව ඔප්පු කරගත්තොත් ඔය හිතන ආගාව මේ වස්තුව හිටවලා තියෙනවා. මේ වස්තුව මෙහෙම නිශ්චලතාවයෙන් හිටවලා තියෙනවා නම් මම මේ අල්ලගෙන ඉන්න තු නිකන් හිටවලා තියෙනවා කියලා හිතන්න. එතකොට ඔයා මෙන්න මේ අතර බලයක් දෙනවා. හරි. එතකොට ඔයාගේ බලය මේ හරහා මේ දිශාවට තමයි යන්නේ. ඔයා කල්පනා කරලා බලන්න මේ දිශාව බලය මෙහෙම යොදනකොට මේක චලිත වෙන්නේ කොයි පැත්තටද? මේ පැත්තට. ත්වරණය වෙන්නේ ඒ පැත්තට. හරි. ඔයා ඕනම දෙයක් මේ තියරිත් එක්ක හිතලා බලන්න. ඔයා ඕනෑම වස්තුවකට යම් මොහොතකදී බලයක් යදුවට පස්සේ ඒ යොදන බලයේ දිශාවටම ඒක අනිවාර්යෙන් ත්වරණය වීමක් සිදු වෙනවා. ඒ ත්වරණයේ දිශාවටම චලිතයක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි ෆිසික්ස් වලදී ලස්සන කතාවක් කියනවා. යම් වස්තුවකට යොදන බලයේ දිශාව, එහි ත්වරණයේ සහ චලිතයේ දිශා කියන තුනම එකිනෙක සමාන වෙනවා කියලා කියනවා. එහෙනම් මෙතනදී දන්නවා අපි දැන් බලයේ දිශා අපිට දැන් මේක දෛශිකයක් කියලා ඔප්පු කරගන්න ඕනේ. අපි කතා කරන්නේ බලයේ දෛශික ස්වභාවය. එහෙනම් බලයට දිශාවක් විශාලත්වයක් තියෙනවා, දිශාවකුත් තියෙනවා කියලා ඉගෙන ගත්තා. ඒ ත්වරණයේ දිශාව කියලා ඉගෙන ගත්තා. දැන් ළමයින්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. හරි ත්වරණයේ දිශාව තමයි. එතකොට බලයේ දෛශිකයක් කියන එක ඔප්පු වෙනවා. හැබැයි දැන් ආයෙ ප්‍රශ්නයක් එනවා ත්වරණයට කොහෙන්ද දිශාව? හරි. අපි බලමු මේක. ත්වරණය කියලා කියන්නේ විස්ථාපන වෙනස බෙදීම කාලය. හරි විස්ථාපන වෙනස බෙදීම කාලය. අපි පොඩි කාලේ ඉගෙන ගන්නවා. A level physics මේ O level science වලදී physics කොටසක් තියෙනවා. ඒකෙදි මේක ඉගෙන ගන්න. හරි. ත්වරණය කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. එතකොට අපි කියනවා ප්‍රවේගයේ දිශාව තමයි ත්වරණයේ දිශාව. හරි. ත්වරණයටත් ms ඍණ එක වලින් අපි ඒකකය ලබා දෙනවා. ඒකේ විශාලත්වය අපි ඒ ඇසුරෙන් ප්‍රකාශ කරනවා. එතකොට ත්වරණයේ දිශාවම තමයි ප්‍රවේගයේ දිශාව වෙන්නේ. එතකොට ආයෙ ප්‍රශ්නයක් එනවා අපිට. හරි සර් දැන් ත්වරණයේ දිශාව ඇහුවාම ත්වරණයේ දිශාව ප්‍රවේගයේ දිශාව වුණා. එතකොට ප්‍රවේගයට කොහෙන්ද දිශාවක් කියලා. හරි බලමු. මේ කතාව ඉවර වෙන තැන මෙතන. ප්‍රවේගය කියලා කියන්නේ පුතේ විස්ථාපන වෙනස බෙදීම කාලය. හරි. විස්ථාපනය කිව්වහම අර d මේ s ගම අපිට ලේසි පුරුදු එක. හරි. විස්ථාපන වෙනස බෙදීම කාලය. එතකොට අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තානේ. මතක ඇති පාඩම ආරම්භයේදී ඉගෙන ගත්තා a to b. a ඉඳලා b ට යනකොට මේකේ කෙටිම දුර විස්ථාපනය කිව්වා. එතකොට විස්ථාපනයේ විශාලත්වයක් දිශාවක් තියෙනවා කියලා මුලින්ම ඔප්පු කරගත්තා. ඉතින් මේ තියෙන්නේ ඒක තමයි. මේ විස්ථාපනය තමයි තියෙන්නේ. එහෙනම් විස්ථාපනයේ දිශාව තමයි ප්‍රවේගයේ දිශාව. එහෙනම් අපි නැවත පිටිපස්සට යනවා. විස්ථාපනයේ දිශාව තමයි අතරම ප්‍රවේගයේ දිශාව. ප්‍රවේගයේ දිශාව තමයි ත්වරණයේ දිශාව. ඒ ත්වරණයේ දිශාව තමයි මෙතන බලයේ දිශාව උනේ. එහෙනම් බලයට විශාලත්වයයි දිශාවයි දෙකම තියෙනවා. මේ බලය කියන එක දෛශිකයක් කියන එක අපි ඔප්පු කරගත්තා. හරි. අපි ඊට පස්සේ යමු බල කිහිපයක සංප්‍රයුක්ත. හරි. බල කිහිපයක එහෙම නැත්නම් බල පද්ධතියක සංප්‍රයුක්තය කියන්නේ මොකද කියලා යමු. බල කිහිපයක සංප්‍රයුක්තය. හරි. මේ සංප්‍රයුක්ත කියන වචනේ මුලින්ම අපි ඩිෆයින් කරගන්නවා. අපි අර්ථ දක්වගෙන ඉන්නවා. සංප්‍රයුක්තයක් කියලා කියන පුතේ යම් බලයන් කිහිපයක් දෙකක් හෝ වැඩි ගණනක් වෙනුවට යොදන්න පුළුවන් තනි බලය. උදාහරණයක් විදිහට ගත්තොත් මාව මෙතන ඉන්න 3 දෙනෙක් අදිනවා. එතකොට ඇත්තට මේ මගේ ශරීරයේ ශක්තිය ඒගොල්ලෝ අදින ඇදිල්ලට ඉරිලා කැඩිලා යන්නේ නැත්තම් මගේ ශරීරය
එහෙම යන්නේ නැහැ කියලා අපි හිතලුව ගොඩ නැගුවොත් එහෙම ඒ තුන් දෙනා ඇද්දත් කාගේ හරි ප්‍රබල බලයක් තියෙන වැඩි පැත්තට තමයි මාව ඇද්දේ. ඒතර අපි කියනවා ඒ තුනම අඩු වැඩි වශයෙන් එහෙට මෙහෙට කැපිලා වැඩි බලය තියෙන පැත්තට යනවා. අන්න ඒ බලය තමයි අපි සම්ප්‍රයුක්තය කියලා කියන්නේ. ඒතර අපිට ඕක හරි සරලව කියන්න පුළුවන්. ඇත්තට මේ තුන් දෙනා වැද්දට වඩා අර අන්තිමට ගිය පැත්තට ඒ එක්කිනා තනි බලයක් දුන්නා නම් ඒකම තමයි මේ මුළු පද්ධතියම වුණ ක්‍රියාවලිය. මම නැවත කියනවා තුන් දෙනෙක් දාගෙන තුන් පැත්තකට ඇදලත් මාව ඉරුන් නැත්තම් අර එක පැත්තකට චුට්ටක් නෑ දෙන්නේ. හරි වැඩි බලය තියෙන පැත්තට යනවා. එතකොට මේ තුන් දෙනාම අදින කාර්යයේ ප්‍රතිඵලය විදිහට ඒක ලැබෙනකොටත් ඕන්නම් කාට හරි මේ පැත්තෙම ඉඳගෙන ඒ බලයම දීලා එතනටම අදින්නත් පුළුවන්. ඔය කාරණා දෙකම සමානයි අන්තිමට. හරි අපි කියන ඔහොම බලයන් කිහිපයක් වෙනකොට යොදන්න පුළුවන් තනි බලයට සම්ප්‍රයුක්ත බලය කියනවා කියලා කියනවා. එතකොට මේ සම්ප්‍රයුක්ත බලය හොයන්න මෙහෙම සූත්‍රයක් තියෙනවා. මේකත් ඔයගොල්ලෝ දන්නවා. නමුත් මට මේක නෙමෙයි පැහැදිලි කරන්න. සම්ප්‍රයුක්ත බලය resultant force කියලා කියන. ඒ නිසා අපි R වලින් සංකේතවත් කරනවා. ඒතර Q බලයක් මෙහෙම තියෙනවා නම් R බලයක් මේ පැත්තට තියෙනවා. හරි. මේ දෙක අතර කෝණය. මේ දෙක අතර නෙමෙයි. හොඳේ. Q සහ R අතර කෝණය Q සහ R අතර කෝණය θ නම්. හරි. මම මේක චුට්ටක් මකන්න නැත්නම් පැටලෙනවා. අතර කෝණය θ නම් අපි කියනවා මේ සම්ප්‍රයුක්ත බලය අපිට හොයන්න පුළුවන්. R වර්ගය සමානයි P වර්ගය ධන Q වර්ගය ධන 2pq cos θ. හරි. එතකොට අපිට R නෙමෙයි R වර්ගය නෙමෙයි R ඕනේ. ඒ නිසා මේකට දැම්මනම් හරි අපි මේ වර්ගමූලය. මම මේකේ ගණක් ගන්නවා මෙතනම. මොකද වැඩේ ලේසි නිසා නැත්නම් ඕගලන්ට තව වෙලාවක් යන නිසා. දැන් අපිට කියනවා මෙතන තියෙන මම මේකටම ආදේශ දෙනවා. මෙතන බලයක් තියෙනවා කියනවා නිව්ටන් 2ක. මෙතන හිතන්නකෝ ගලක් තියෙනවා. මේ ගලට ගැට ගහලා තියෙනවා නූලක්. ඒ නූලෙන් අදිනවා 2යි නිව්ටන් බලය. මෙතන මෙතන තව නූලක් ගැට ගහලා එතන 3යි නිව්ටන් වලින් අදිනවා. දැන් ඔයගෙන් අහනවා මේ බලයන් දෙක වෙනුවට මෙදන්න පුළුවන් තනි බලය හෙවත් මේ resultant force එකට. එහෙම නැත්නම් සම්ප්‍රයුක්ත බලය කීයක් වෙනවද කියලා. අපිට අග්ගල මේ සූත්‍රයට දාන්න. හරි. ඒතර මේවා ඇත්තට මෙහෙම එන්නේ නැහැ. මේවා ඔය ප්‍රැක්ටිස් කරලා ගන්න ඕනේ. අවසානයේ අර මගේ කන්ටෙන්ට් එකේ අන්තිමට ගත්තේ රචනා ගැටලු කියලා. ඒකට තමයි මේ ඔයාව සූදානම් කරන්නේ. ඒ නිසා කලබල නැතුව අන්තිම වෙනකන් අහගෙන ඉන්න. ඒකදී ඔයගලන්ට හොඳ මට්ටමේ ගණන් කිහිපයක් හම්බෙයි. හරි. හැබැයි මුල පුරුදු වෙලා තියෙනවා. හරි. එතකොට මේකට දැම්මට පස්සේ මම ගණනේ සුළු කිරීමට යන්න තු මම ආදේශ විතරක් කළා නවත්තන්න ඊළඟ කොටසට යන්න ඕන නිසා එතකොට මෙතන තියෙනවා p වර්ගය කියලා කියන්නේ 2 වර්ගය. ධන 3 වර්ගය. ධන දෙවාරයක් මේව වරහන් දාන්න පුරුදු වෙන්න. මුල් ගණන් ලේසි. හැබැයි ටික කාලයක් යනකොට මේව අමතක වෙන්න පුළුවන්. ඒ නිසා මේ මං කියන විදිහටම වරහන් දාලා හදන්න. හරි. cos θ. cos θ වෙනකොට අපි දාමු මෙතන cos 30. හරි. මම නිකන් දැන් cos 30. දැන් ඔයගොල්ලන්ට මේක සුළු කරගන්න පුළුවන්. සුළු කිරීමේ ගැටලුවක් නැහැ. අත්‍තරම ගණක යන්ත්‍ර භාවිතා කරන්න දෙන්න නිසා මේකේ සුළු කිරීම මම මේ කරන්න උත්සාහවන්ත වෙන්නේ නැත්තේ මේ ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මේක බොහොම සරල මට්ටමේ කරගන්න පුළුවන්. මට ඉඩි කාරණයක් තියෙනවා. දැන් කාට හරි ළමයට ප්‍රශ්නයක් එනවා. ඇයිස මේ ආනත කරලම තියෙන්නේ? අපි සාධාරණ වෙන්න ඕනේ. ඇයි ලම්බගේව හිටින්න විදිහක් නැද්ද කියලා? ඔව්. අපි ප්‍රශ්නෙට විසඳුමක් ගන්නවා. හදිසියේ කාට හිතනවා මෙහෙම තිබුණා. P බලය හරියටම Q බලයට ලම්බක වෙලා තියෙනවා. P මෙහෙම Q මෙහෙම. එහෙම වුණොත් මොකද කරන්නේ? හරි. අපි බලමු මෙහෙම වුණොත් මොකද කරන්න කියලා ඊළඟට. ඒකට වෙන සූත්‍රයක් තියෙනවා. අතන වෙන සූත්‍රයක් නෙමෙයි මේ සූත්‍රයෙන් ව්‍යුත්පන්නයක් තියෙන මම එහෙම ව්‍යුත්පන්න කරලාම පෙන්නනවා. මම එහෙම කරන්න හේතුව නැත්තම් ඔයාලට මේකේ සූත්‍රය දෙකම පාඩම් කරන්න වෙනවා. අනිත් එක ඔයාලට ඇත්තටම මේ දෙක ගැන හරි අවබෝධයක් නැතුව තමයි එහෙම කරලා තියෙන්නේ. ඔයා මේක ඉගෙනගෙන ඒකෙන් මේක ව්‍යුත්පන්න කරන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තොත් ඔයා මේ දෙක අතර ඉන්ටර්කනෙක්ෂන් අන්තර් සම්බන්ධතාවයක් දන්නවා. ඔයා මේකෙන් මේක ව්‍යුත්පන්න කරනකොට ඒ තියරි එකක් දන්නවා. හරි. එහෙනම් බලමු. එතකොට මේ දෙක අතරින් යන resultant force එක R එක මෙහෙමනම් අර ඉස්සෙල්ලා වගේ R සමානයි අපි කලින් ලිව්වා වගේම ලියනවා p වර්ගය ධන q වර්ගය ධන 2pq cos θ. හරි. cos θ කියලා ගන්න. එතකොට අපි දන්නවා මෙතන cos 90යි. හරි. cos 90 බිඳුවයි මේ එතකොට මුළු මල්ටිප්ලිකේෂන් බිඳුව ඕනම සංඛ්‍යාවකින් ගුණ කරොත් එහෙම බිඳුව. එතකොට මේ මුළු මල්ටිප්ලිකේෂන් එකම බිඳුව වෙලා යනවා. එතකොට අපිට සූත්‍රය එනවා R සමානයි p වර්ගය ධන q වර්ගයේ වර්ගමූලය. ඒක තමයි ඔයා ලම්බකයකදී මෙන්න මේ විසඳන්නේ. නැත්නම් ඔයාලට මේකයි දෙකම පාඩම් කරන්න සිද්ධ වෙනවා. මේ වෙනකොට එහෙම පාඩම් කරලා තියෙන ළමෙක් ඉන්නවනම් හොඳට කල්පනා කරලා බලන්න මින් එහාට ඔයාලට මේක අමතක වෙන්නේ නැහැ. පාඩම් කරන්න ඕනෙත් නැහැ. හරි. හරි මේකට ආදේශය දාන්න අවශ්‍ය නැහැ. මේක සරල සුළු කිරීමක් තියෙනවා. මම අවසාන වශයෙන් එක පොඩි ගාණක් ඕගලන්ට අද දවසේ දෙනවා. හරි. ඒක විසඳගෙන මේ වගේ ගාණක් පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. මම ඒ වගේ ගණන් දෙකක් දෙන්න. හරි.
ඒක නම් දෙක අපි ඊළඟ දවසේ විසඳලා ඊට පස්සේ කොටසට යමු. හරි. වැදගත් මට්ටමේ ගානකුත් තියෙනවා. අපි මුලින්ම සරල මට්ටමේ ගණන් දෙකක් ප්‍රැක්ටිස් කරලා ගෙදරදී ඒක කරගෙන ආවට පස්සේ හොඳ ගානකට යමු. හරි. මෙහෙමයි ගාන සිද්ධ. මේ ගණන් දෙකක් තියෙනවා. දෙපැත්තට මම ලියනවා. ඒක ඉක්මනට ලියා ගන්න. හරි. පළවෙනි ගාන. මට මෙන්න මේක විසඳලා දෙන්න. ඔය හිතන්න මෙහෙම. මෙතන ගලක් තියෙනවා. මේ නූල් වලින් ගැට ගහලා තියෙනවා. මෙතන තියෙනවා 2 නිව්ටන් බලයක්. හරි. මෙතන තියෙනවා අංශක 45 ගානතියෙන් 3 නිව්ටන් බලයක්. මෙතන මුකුත් නැහැ කියලා හිතන්න. මෙතන තියෙනවා 4 නිව්ටන් බලයක්. මෙතන තියෙනවා අංශක 30 ගානතියෙන් 6 නිව්ටන් බලයක්. මෙතන තියෙනවා 2 නිව්ටන් බලයක්. හරි. මේකේ සම්ප්‍රයුක්තය හොයන්න ඕනේ R. ඔන්න පළවෙනි ගන්න. හරි. දෙවෙනි එක දෙන්න. අපි සරල මට්ටමේ පොඩි ගානකට ගිහින්ම ඊළඟ දවසේම සාකච්ඡා කරමු. මම මේ වගේම ගානක් දෙන්න. මේකෙත් අපිට ඕනේ R. මේ දෙකේම R ඕනේ. හරි. ඊළඟ දවසේ මම තව පොඩි ගානක් අලුත් ගානක් දෙන්නම්. මම මේ වෙන ගානක් දෙන්න හදලා මම මේ වෙලාවේ තීරණය කරා නෑ මම මේ ගානට දෙනවා කියලා. මොකද මම ගොඩක් වෙලාවල දැකලා නෑ. මෙන්න මේ වගේ ගානනුත් මම ඇත්තටම දැකලා තිනවා. ඕගොල්ලන්ට සමහරලාට අහු වෙලත් ඇති. නමුත් මේ වගේ මේ ඕගොල්ලන්ට ත්‍රිකෝණමිතික වගු පාවිච්චි කරලා මේ වගේ විසඳන ගානක් මම දැකලා නෑ. SFT වලට හම්බ වෙනවා. ඒ නිසා තමයි මම මේ ගාන දැන් මතක් කරලා දුන්නේ. මේ ගණන් දෙක හදාගෙන රෙඩි වෙලා එන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඕන දැන් මගෙන් අහන්න පුළුවන්. WhatsApp නම්බර් එක මගේ YouTube නාලිකාවෙත් Facebook එකේ තෝරන එකේ තියෙනවා. ඒ දාන වෙලාවට මම ආන්සර් නොකරත් මම පස්සේ හරි ඔයාලට ඒකට රිප්ලයි එකක් දානවා. ඒ නිසා මේ ඕනම එකකින් මාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. හරි. ඒතකොට මේ ගණන් දෙක හදලා එන්න. අපි ඊළඟ දවසේ ඊළඟ මාතෘකා 1 හෝ 2 සාකච්ඡා කරනවා.